Welcome to SL 4x4 Club. අපි අද වල්හල්ලා ආවා කැම්පින් ට්‍රිප් එකකට ට්‍රැක් එකකුත් කරගෙන අපි යනවා මෝර්නින් ග්ලෝරි හට් එකට කැම්පින් නයිට් එකට. පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරන්න වීඩියෝ එක ගහන්නේ. හැමදාම අපේ ක්ලබ් එකෙන් යනවා ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ කාවවත්. ඒකින්ද අපි හිතුවා මේ පාර කරන්න ඕනේ කියලා. මගේ වාහනේ තියෙනවා Nissan petrol එකක් coil cab එක. අපි අකිල මල්ලි ඉන්නවා 4x4 clinic TD TD42 එකක් නේ. TD42 එයාගේ වාහනේ සුපිරි වාහනයක්. ඒකක් තියෙනවා. මේ තියෙනවා අපේ බාතියගේ වාහනේ බාති මල්ලිගේ TD42 නේ. TD42 එකක් ආයි TD GQ එක. මේක අපේ කාගේද මිහිරාන්ගේ අලුත් අයිලක්ෂයක් තියෙනවා. අලුත් කොල්ලෙක් ක්ලබ් එකට නියමයි. thank you ආවට. මේක අපේ පසන් මල්ලිගේ පෙජරෝ එකක් තියෙනවා. අපේ කොන්නෝ එකටම ඉන්න එකම පෙජරෝ එක. සුපිරියට හදලා තියෙන පෙජරෝ එක. නියමයි. පරණ මෙම්බර් කෙනෙක් ක්ලබ් එකේ පරණම මෙම්බර් කෙනෙක්. පරණම වීඩියෝස් බැලුවොත් ඉන්නවා අපිත් එක්ක. වාහනේ විකුණලා ආයි ආවා පදින්න වාහනයක් අරගෙන. ගිය ට්‍රිප් එක පළවෙනි ට්‍රිප් එක මේක දෙක. වෙල්කම් අයියේ. thank you ආයි ආවට. අලුතෙන් එම්ම හැදිච්ච අලුත් කොල්ලේ. රූබිකොන් එකක් අරගෙන පදිනවා අපිත් එක්ක. thank you ක්ලබ් එකට ආවට වෙල්කම්. ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් අලුත් ප්‍රෙසිඩන්ට් මේ අවුරුද්දේ පත් වෙච්ච අලුත් ප්‍රෙසිඩන්ට් සුපිරි කොල්ලෙක් පදින්නේ ඩිෆෙන්ඩර් එකක් පූම එකක්. ඉතින් thank you මේ arrange කරලා කරන දේවල් වලට. අපේ DJ නදිෂ් මේ TD42 එකක් GQ එකක් පදින්නේ. thank you අද ට්‍රිප් එක ආවට ආතල්ලයක් දාමු කියලා. V8 මේ 76 එකක් අපේ පූසාගේ අපි කියන නම කියන්න වෙනවා. මේ thank you ආවට අද වෙල්කම්. හරි. මිතිල ප්‍රාදේගේ TD42 එක පටන් ගත්ත කාලේ හිටපු පරණම සමාජිකයෙක් කමිටි මෙම්බර් කෙනෙක් ඇත්තටම මේ thank you ආවට අද ඊළඟට ඉන්නවා අපේ ඔමිල මල්ලි. අද පළවෙනි වතාවට ආවේ. යාගේ ලස්සනට හදලා තියෙන ඩිෆෙන්ඩරෙත් එක්ක කූර ගන්න අකමැති ෂේප් එකේ යන් අවුලන්නේ නැහැ. thank you ආවට. අජිත් මාමා ඉස්සර ඉඳන් ඉන්න මිනිස්සෙක්. සුපිරි කොල්ලෙක් ඈ. thank you ආවට. මේ ඉන්න මේ බොන සෙට් එක. මේ ඉන්න මෙතන බොන සෙට් එක. මේ ඉන්නවා තිවංක, රජීව්, රකිත, ජනියා, බාතිය ඉන්නවා, අපේ බුද්ධික ඉන්නවා, ආයි බුද්ධික ඔක්කොමලම ඉන්නවා මෙතන. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ෆියුල් ස්ටොප් එකකට පස්සේ යනකොට අපි ගෲප් දෙකකට බෙදිලා කට්ටියක් ගියා කැම්පින් සයිට් එකට, කට්ටියක් ගියා පොඩි ට්‍රැක් එකක් කරගෙන කැම්පින් සයිට් එකට යන්න. ඒ යන අතරතුරදී අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. මේ ෆයර් ෆයිටර්ස්ලා පොඩි ප්ලෑන් බර්නින් එකක් කරන අතරතුර තිබ්බේ පාරේ. අපිට ඇත්තටම හැරිලා එන්න වුණා. මොකද බර්න් වෙච්ච ගහක් පාරට වැටිලා ඉතින් මේ පාර ක්ලෝස් කරලා තිබ්බා යන්න බෑ. ආයි අපිට හැරිලා වෙනම ආයි මැප් කරලා ට්‍රැක් එකක් හොයාගෙන තමයි අපිට කැම්ප් සයිට් එකට යන්න උනේ. මේ ඉතින් ඒ අතරතුර තමයි
ඕකේ බොයිස් අපි පොඩි ට්‍රැක් එකක් කරන්න තමයි කට්ටියගේම අදහස තිබ්බේ. ඒක කරගෙන අපි මේ වගේ කඳු මුදුනකට ආව ලස්සන තැනක්. එතන අපි පොඩි වීඩියෝ එකක් ගහලා ඉතින් ආයි යන්න සෙට් වුණා. ඒ යනකොට මේ වෙච්ච දෙයක් තමයි මේ අපේ වාහන දෙකට චූටි කරදර දෙකක් වුණා. ඒවා ඉතින් සාමාන්‍යයි ෆෝවිල් ගන්නකොට. ඒවා ඉතින් අපි ඕවකම් කරගෙන කවදාකවත් වාහන කැලිය දාලා එන්නේ නැහැ, අතෑරලා එන්නේ නැහැ. ඇව්වම එළියට අරගෙන යනවා කොහොම හරි කරේ තියන් හරි. ඒ අවස්ථාවක් තමයි මේ අපේ අකිල මල්ලි වාහන දෙකම රිකවර් කරගෙන යනවා. අපේ හසල අයියත් ආව පස්සෙන් සපෝට් එකට. බොයිස් අපි ට්‍රැක් එක කරගෙන කැම්ප් සයිට් එකට යනකොට මේ වගේ ලස්සන තැනක් සෙට් වුණා අපිට. අපේ කැමරා කරන දුලා මල්ලි මෙතන ආපහු ඇවිල්ලා හරි වීඩියෝ තව ගන්න ඕනේ කියලා කිව්වා. ඇත්තටම අපිට බැරි වුණා මේ ගහපු එකම වීඩියෝ එක. මේ අපි දැන් කැම්ප් සයිට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන අර ඉස්සෙල්ලා ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වෙච්ච ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්වත් මම කියාගෙන යන්න රෆ්ලි. අපි කැම්ප් සයිට් එකට යනකොට ඇත්තටම රෑ වුණා. ඉතින් අර කැම්ප් සෙටප් කරන හැටි මනම් ගොඩක් අපිට මේ වීඩියෝ එක කරගන්න ඇත්තටම බැරි වුණා. මොකද මේ එළිය නැති හින්දා. ඊළඟ වීඩියෝ එකකින් ඒක ඊළඟ කැම්පින් ට්‍රිප් එකේදී අනිවාර්යෙන් අරන් එන්න පුළුවන්. මෙතන ඉතින් අපේ වාහන ඇත්තටම ට්‍රැක් කරපු උදේ ආපු කට්ටියට වඩා ගොඩක් වාහන හවස ආවා. කට්ටිය ගොඩක් ඉන්නවා මෙතන. මේ තමා අපේ කැම්පින් ට්‍රිප් එකේ හොඳම කොටස. අපේ චමිය පට්ට කෑම ටිකක් අපිට දුන්න රෑ. ගිය ගමන් අපිට කොත්තු ගහලා මාර සපෝට් එකක් දුන්නේ. පට්ටම රසයි කොත්තු. මේ ඉතින් මේ චමිය මහන්සිලා කොත්තු හදලා. මේ අනිත් එක තමයි අපේ ඩීජේ නදිස් අපේ මලිත් මල්ලි. අපිට මුළු නයිට් එක පුරාම හොඳ ආතල් එකක් දුන්නා. Good morning boys. ඉතින් මේ next day morning අපේ කට්ටිය නැගිටලා ගණන් ගන්න එපා තාම මුණ හොදලවත් නැහැ. කට්ටිය ඇලි මේලි ගතිය. අපි ඉතින් next day morning නැගිටලා ඉතින් තේ එකක් බීලා එහෙම මුණකට හොදලා දැන් breakfast එකට ready වෙලා ඉන්නේ. කට්ටිය ටික ටික අකුල ගන්න ලෑස්ති වෙනවා. අපේ ඉතින් දන්නවනේ උදේම නැගිට්ටාම කට්ටිය දැන් තමා චම්චම්ගේ කඩේ හරියට පේන්නේ. චම්චම් උදේම නැගිටලා කොල්ලන්ගේ බඩ පුරවන්න ආයි බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරන්න එයා ලෑස්ති වෙනවා. අපේ කට්ටිය ඉඳගෙන වටේ එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක දැන් ඔය තියෙන්නේ. හරිම රසයි. කරන්න බැරුණා අලුත් කොල්ල වගේක් ආව රජ වෙන්නවා. අපේ ප්‍රෙසිඩන්ට් ඉන්නා කම්මෝ අපි ආවේ කොත්තු හදලා දුන්නා තැන්ක් යූ එක. විලාමට දෙන්න පිටුනා. වන්දනා ඉන්නවා. හරිනවා. අද ඉතින් ආලගෙන් දැන් කිව්වේ good morning. මම එන්න ඉස්සරහ ප්‍රෝජෙනි
සපෝට් එකක් දුන්නා කවුරු thank you කෙනෙක් නෑ බාබා ඉන්නවා තවත් ආයි මොනද වර Okay. Gotta deal with the dark, shining smoke. Every lie I told, the devil spoke. Got a bottle half full and a soul half gone. Whiskey whispers, son, you're not alone. Whiskey and the devil, they know my name. They dance together in the fire and flame. Can't tell which one's killing me slow, but they both smile when I lose control. Black crow laughing on the power line. Every prayer I send turns into sin, and the barroom lights keep dragging me in. Whiskey and the devil, they know my name. They dance together in the fire and flame. Can't tell which one's killing me slow, but they both smile when I lose control. I looked in the glass, saw my father's eyes. Same old ghost in a different disguise. He said, son, the bottle's a holy grail. You ain't drinking, you're digging your shame. Whiskey and the devil, hand in hand, burn my shadow in the desert sand. If I die before the dawn, tell the devil I'm moving on. Whiskey and the devil. The bar was low, the lights were dim, whiskey burning to the brim. He said, son, take a seat and play one more drink and you'll ඉතින් අපි මේ දැන් මේ වීඩියෝ එකේ කැම්පින් ට්‍රිප් එකේ අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. මේ අපේ අන්තිම වෝටර් ක්‍රොසින් එක අපි එළියට යන ගමනේදී අපිට මේ වීඩියෝ එකේ මේ ට්‍රිප් එකේ ගොඩක් වාහන මිස් වුණා, ගොඩක් කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වුණා. අපේ මේ පළවෙනි වීඩියෝ එකෙන් හින්දා අපිට සමා වෙන්න. දුලාමල්ලි ගොඩක් try කළා, පට්ට ගේමක් දුන්නා මේ වීඩියෝ එක හරියට කරගන්න. අපි ඉස්සරහට අපි ඉම්ප්‍රූව් කරගෙන හරියට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉතින් අන්තිම ක්‍රොසින් එක, අන්තිම වාහන දෙක ක්‍රොස් කරලා අපි දැන් එළියට යන්නේ. ගිහිල්ලා අපි එයා අප් කරගෙන ගෙවල් වලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අන්තිම ආයි කන්දක් මුදුනේ පොඩි ටී බ්‍රේක් එකක් ගත්ත අන්තිම වාහන ටික. මොකද මෙතනට එන අතරතුරෙත් අපේ වාහනයකට පොඩි අකරතැබ්බයක් වෙලා ඒකත් හදාගෙන අපි උතන්ට ආවේ. මහන්සිය යන්නට ඒකක් බීලා ඉතින් දැන් මේ ගෙවල් වලට යන්න ලෑස්ති වෙන්නේ. said, son, your song's the one I choose. Now dance for me.
You got nothing to lose.